ජපානයේ ඉන්න ඔයාලත් රෑට නිදි මරාගෙන ලයිට් ඔෆ් කරගෙන ෆෝන් එක දිහා බලාගෙන ඉන්නවද? එහෙනම් අනිවාර්යෙන් ඔයා මේ වීඩියෝ එක බලන්න ඕනේ. අපි යම් අරමුණකට ජපානයට ඇවිල්ලා එක දෙයක් අපි ඉෂ්ට කරගනිද්දී අපේ සෞඛ්‍ය මට්ටම පිරෙහෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලත් එක්ක මම මේක ෂෙයා කරගන්න කැමතියි. ඉතින් මට ඇති වෙච්ච අපහසුතාවය තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. මට මුලින්ම ඇස් දැවිල්ලක් ඇති වුණා. ඒ වගේම බ්ලර් වෙලා පේන්න ගත්තා. මම ගංක එකකට ගියා. එහෙමත් නැත්නම් අයි ක්ලිනික් එකකට ගියා. ડોක්ටර් මගෙන් මුලින්ම ඇහුවේ ඔයා ඉන්නේ පුංචි ඇපාර්ට්මන්ට් එකකද කියලා. ඉතින් ඇත්තටම ඔව් මම ඉන්නේ පුංචි ඇපාර්ට්මන්ට් එකක. ඊට පස්සේ මට කිව්වා ඔයා ෆෝන් එක ගොඩක් යූස් කරනවා නේද කියලා. ඇත්තටම ඔව් ෆෝන් එක තමයි දැන් මගේ හොඳම මිතුරා වෙලා තියෙන්නේ. ඉතින් හොඳම මිතුරා හොඳම හතුරා කරගන්න නැතුව අපි මේක ගොඩින් බේරගමු. මට කිව්වා ડોක්ටර් ඔයා ස්ක්‍රීන් එක ළඟ ඉන්නවනම් ගොඩක් වෙලා ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවනම් තප්පර 20ක් විනාඩි 20ක් ෆෝන් එක දිහා බලලා තප්පර 20ක් ඔයා එළිය දිහා බලන්න. ෆෝන් එක දිහා අපි දීර්ඝ වෙලාවක් බලන් ඉඳිද්දී අපි ඇස් පිය ගහන්නේ නැහැනේ. ඇස් පිය ගහද්දි තමයි අපේ වියලෙන ඇස් තෙතමනයට පත් කරන්නේ. ඉතින් ඇස් දෙක පිය ගහන්නේ නැතුව අපි දෙයක් දිහා බලාගෙන ඉන්නවා කියන්නේ අපි ඒක දන්නේ නැහැ. නොදැනුවත් කමින් තමයි වෙන්නේ. ඉතින් ඒකෙන් අපේ ඇස් ගොඩක් දුර්වල වෙන්න පුළුවන්. ඉතින් ඒ එක දෙයක් තමයි ඒ ඉතින් තව ලයිට් ඔෆ් කරලා ඔයා ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න එපා. එකෙන් වැටෙන දීප්තිය ගොඩක් වැඩි නිසා ඇස් දුර්වල වෙන්න පුළුවන්. ඊට පස්සේ තව දෙයක් ඔයාලට කියන්න කැමතියි. කයිෂකේ වැඩ කරද්දී ඔයාලා දන්නවා සැනිටයිසර්. ඉතින් අපි මොනවා හරි වැඩක් කරලා ඇවිල්ලා එයාලා ඔළුවේ ඉඳන් ඔක්කොටම ස්ප්‍රේ කරනවා. ඉතින් ඒක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. අපි ඉක්මනට වැඩ කරනවනේ. ඉතින් මේ ස්ප්‍රේ එක අපේ ඔළුවේ ඉඳලා පහළට යනකම් ඉක්මනට ස්ප්‍රේ කරගෙන ගියහම ඒ වාෂ්ප ඇස්වලට යනවා. ඉතින් ඒක අපි නොදැනුවත්කම නිසා දීර්ඝ කාලයක් තිස්සේ එහෙම භාවිතා කරලා අපේ ඇස් දුර්වල වෙන්න පුළුවන්. ඉතින් ඒකත් මතක තියාගන්න. එහෙම ශෝධක එහෙම නැත්නම් සැනිටයිසර් වගේ පවර්ෆුල් කෙමිකල් ස්ප්‍රේ කරනවා නම් ඇස් දෙකට එන්නේ නැති විදියට වළක්වා ගන්න. ඔයාලා ඔෆුරෝ ක්ලීන් කරනවා නම් එහෙම නැත්නම් ඔයාලගේ බාත් ටැබ් එක ක්ලීන් කරනවා නම් ජපානයේ බොහොම ප්‍රසිද්ධ එකක් තමයි අර මට නම මතක නෑ කහපාට ලික්විඩ් එකක් තියෙනවා. ඒක ගොඩක්ම සැරයි. ඉතින් ඒක ස්ප්‍රේ කරද්දී ඇස්වලට යන්න දෙන්න එපා. අනිත් එක තමයි මම කරපු වැරද්දක් තමයි ඇස් දැවිල්ල තිබුණත් මම ක්ලෙන්ස් එකක් යූස් කරා. ඉතින් ඒ ක්ලෙන්ස් එකට ඇස් දැවිල්ල තිබුණත් මම වැඩි ගණන් ගන්න නැතුව දිගටම ඒ ක්ලෙන්ස් එක යූස් කරා. ඉතින් මට ඇති වෙච්ච අනිත් අපහසුතාවය තමයි මම වැඩ කරද්දී එහෙමත් නැත්නම් මම යාළුවොත් එක්ක මොනවා හරි ප්ලේ කරද්දී දාඩිය ඇස්වලට එනවනම් මගේ ඇස් දැවිල්ල ගත්තා. එතකොට මම ඒකත් වැඩි ගණන් ගත්තේ නැහැ. ඇස් එකකින් තවත් දුර්වල වුණා. ඔයාලා දන්නවා දාඩියවල සෝඩියම් තියෙනවා. ඒවා ඇස්වලට සැරයි. ඒ වගේම ඔයාට පුළුවන් එහෙම ඔයාට ගොඩක් දාඩිය දානවා නම් ඇස්වලට එන්න නොදී ඒකට ටවල් එකක් යූස් කරන්න. ඉතින් ඒක ජපානයේ ගොඩක් අය ඔයාලා දැකලා තියෙනවා. ගොඩාක් අය ඉතින් නලලේ ටවල් එකක් බැඳගෙන තමයි වැඩ කරන්නේ. ඒකත් ඔයා මතක තියාගන්න. ડોක්ටර් මට කියලා දීපු එකක් තමයි 20-20-20 rule. ඉතින් මේක අද ෆේමස්. ඒ වගේම ගොඩක් අය මේ ගැන දන්නවා. ඔයා විනාඩි 20ක් ෆෝන් එක දිහා බලාගෙන හිටියොතින් ඔයාට පුළුවන් තප්පර 20ක් එළිය දිහා බලාගෙන ඉන්න. ඒ කියන්නේ එළිය කිව්වට ළඟ නෙමෙයි. ඔයාට ටිකක් දුර බලාගෙන ඉන්න පුළුවන් තප්පර 20ක්. ඊට පස්සේ ආයි විනාඩි 20ක් ඔයා ෆෝන් එක යූස් කරනවා නම් එහෙමයි. එක දිගට විනාඩි 20යි ඔයා යූස් කරන්න ඕනේ. බලාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඇස් වලට රෙස්ට් එකක් දෙනවා. ඊට පස්සේ ડોක්ටර් මට කියපු තව දෙයක් තමයි
ඔයා රූම් එකක ඉන්නවා නම් නිතරම ඔයා එළියට යන්න. ඔයා එළියට යන්න. ඔයා නිතරම මේ ගස් කොළන් දිහා බලන්න. ඔයා දුර දිහා බලන්න. එතකොට ඇස් රිලැක්ස් වෙනවා ගොඩක්. ඉතින් ඩොක්ටර් මට කියපු තව දෙයක් තමයි ඔයා ඔචා එහෙම නැත්නම් ටී එකක් හරි නැත්නම් උණු වතුර හරි කමක් නැහැ. ඔයා බොද්දි ඒකෙන් එන වාෂ්ප ගොඩක් ඇස් පිච්චෙන ගන්නට ගන්න නැතුව මූණ පිච්චෙන තරමට ගන්න නැතුව ඒකෙන් සාමාන්‍ය වාෂ්ප ප්‍රමාණයක් පිට වෙනවනේ. ඒකෙන් ඒක ඇස් වලට අල්ලන්න. ඒක ගොඩක් ඇස් වලට හොඳයි. ස්වභාවිකම ඇස් වියලෙන එක වළක්වනවා. ඉතින් ඔයාට ඒක කරන්න පුළුවන් නම් ඔයාගේ ඇස් වියලෙන එක ස්වභාවිකවම ඒ වගේම මුදල් වැය වෙන්නේ නැතුව කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ඇස් පෙනීමට විශේෂයෙන්ම බලපානවා අපේ දෛනික පුරුදු. ඉතින් ඔයාලත් එක්ක මම කතා කරා ඩිජිටල් ස්ක්‍රීන් එක දිහා දිගටම බලාගෙන හිටියට පස්සේ ෆෝන්, ලැප්ටොප්, ටීවී වගේ නොනවත්වා බලනකොට ඇස් පිල්ලම් ගසන වාර ගාන අඩුයිනේ. එතකොට දැනගෙන හිටියද ඇස් වේලෙන්න පටන් ගන්නව කියලා. ඒ වගේම ඇස් පේශි වෙහෙසටපත් වෙනවා. ඊට පස්සේ අනිත් එක තමයි අඳුරේ ෆෝන් එක භාවිතය නිසා ෆෝන් ස්ක්‍රීන් එකෙන් නිකුත් වෙන ආලෝකය කෙලින්ම ඇස් වලට බලපානවා. ඇස් අවුවට නිරාවරණය වුණාම ඔයාලා දැනගෙන හිටියද UV rays නිසා අක්ෂිකාචී සුද එනවා කියලා. එහෙම නැත්නම් කැටරැක්ට්ස් ඉක්මනට ඇති වෙනවා. අනිත් එක තමයි දුම්පානය. දුම්පානය නිසා ඇස් වලට තියෙන රුධිර නාර වලට හානි වෙලා පෙනීම අඩුවීමේ අවදානම වැඩි. ඉතින් ඔයාලා දන්නවා අනිත් සාධකය තමයි පෝෂණය. ඉතින් පෝෂණය මදි වුණාමත් අපේ ඇස් පේන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් විටමින් A කියන්නේ ඇස් පෙනීමට විශේෂයෙන්ම උපකාරී වන විටමින් එකක්. ඉතින් ඒ නිසා ඔයාලා විටමින් A අඩංගු ආහාර කැරට්, බටු, පලා වර්ග විශේෂයෙන්ම ආහාරයට ගන්න. ඇස්වල පටක වලට උදව් වෙනවා විටමින් C. ඊට පස්සේ විටමින් E, සින්ක්, ඔමෙගා 3 වගේ දේවල් උදව් වෙනවා. ඉතින් ජපානයට එන ඔයාලගේ ආහාර කෑම බීම ඔක්කොම දේවල් වෙනස් වෙනවා. එතකොට මේක මේ ඌනතාවය අනිවාර්යයෙන්ම ඔයාට ඇති වෙන්න පුළුවන්. කෑම බීම ගැන ඔයා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. අනිත් එක තමයි බ්ලඩ් ප්‍රෙෂර්. ඉතින් මම හිතන ඔයාලට බ්ලඩ් ප්‍රෙෂර් ඒ දේවල් නැතුව ඇති කියලා. ඉතින් ඇස් පෙනීමට බලපාන ජීව විද්‍යාත්මක සාධකයක් තියෙනවානේ. ඉතින් අපේ වයසත් බලපානවා. ඉතින් ඔයා දන්නවා 40 පහුවෙද්දි වගේ ඔයාට ළඟ පෙනීමත් අඩු වෙන්න පුළුවන්. ඉතින් අනිත් එක තමයි ජානමය සාධක. ඉතින් ඔයාගේ අම්මා තාත්තා පුංචි කාලේ ඉඳලම එයාලට කණ්ණාඩි දාන්න අවශ්‍යතාවයක් තිබුණා නම් අනිවාර්යෙන්ම එයාලගේ දරුවන්ටත් ඒක බලපාන්න පුළුවන්. ඉතින් ජපානයට පුංචි නංගිලා මල්ලිලා ගොඩාක් එනවා. ඔයාගේ දරුවත් ජපානයට එනවා ඇති. ඒ වගේම ඔයාගේ ආදරණීයන් ගොඩක් ජපානයේ ඉන්නවත් ඇති. ඉතින් මට කියන්න ඕනේ උනේ ඔයාලා දන්නවා ජපාන් ලයිෆ් එක ගොඩක් බිසි ලයිෆ් එකක්. ඉතින් නොදැනුවත්කමින් හරි අපේ සෞඛ්‍ය පිරිහෙන්න පුළුවන්. ඉතින් නර්සින් කරපු මගේ සෞඛ්‍යයත් මෙසේ වුණා නම් ඉතින් මං හිතනවා ඒක ජොබ් එක අදාළ නැහැ. අපි හැමෝටම එහෙම වෙන්න පුළුවන් මේ බිසි ලයිෆ් එකත් එක්ක. තව විශේෂ දෙයක් තමයි මම ලංකාවට ආපු වෙලාවේ මේ අපහසුතාවය ඇස්වල තියෙන අපහසුතාවය තිබුණේ නැහැ. මම මාසයකකට ලංකාවට ආවා. එතකොට මේ අපහසුතාවය තිබුණේ නැහැ. ඉතින් මේක වෙනස් වෙන්නත් පුළුවන් ලංකාවේ පරිසරයත් එක්ක. ඉතින් දීර්ඝ කාලීනව ඔයා ජපානයේ ඉන්නව නම් අවුරුදු ගානක් තිස්සේ ජපානයේ ඉඳලා ඔයා ලංකාවට ගියොතින්
ඔයාගේ ඇස් දුර්වල වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන දැනගන්න එක දැනගෙන අපි වැඩ කරන එක හොඳයිනේ. උපතින්ම ජපාන් අයට වඩා පිටරටකින් එන ඔයාලට මේ ජීවිතේ ගොඩක් කටුක එකක් නොවෙන්න මේ දේ මතක තියාගන්න. ඉතින් මේක බලන ඔයා අනිවාර්යෙන්ම මොනවා හරි දෙයක් දැනගත්තනම් ජපානයේ ඉන්න ඔයාලගේ ආදරණීයන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් මම බෙදාගත්තේ මට පෞද්ගලිකවම ඇතිවෙච්ච අපහසුවක්. ඉතින් තවත් කෙනෙක්ට මේ වගේ දෙයක් නොවෙන්න තමයි මම මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. අවසාන වශයෙන් ඔයාට ඉතින් ඔයා ජපාන්ට ඇවිල්ලා ඔයාගේ සෞඛ්‍ය ඇස් පෙනීම දුර්වල කරගෙන ලංකාවට යන්න නැතුව ඔයා ඇස් දෙක ආරක්ෂා කරගන්න.